ලෝකයේ වැඩිම පිරිසක් හිනස්සපු මිනිස්සයා කවුද කියලා ඇහුවොත් අපි කාටවත් මතක් වෙන්නේ එකම එක නම. හැබැයි ඔයා දන්නවද ලෝකෙම හිනස්සපු ඒ මිනිස්සයා ලෝකේ වැඩිම දුකක් විඳපු මිනිහෙක් කියලා? නිකමට හිතන්න වර්ෂ 1896 ලන්ඩන් නගරේ මෙන්න මේ පුංචි කොල්ලට වයස අවුරුදු 7යි. තාත්තා හොඳටම බිව්වා. අන්තිමට තාත්තා පවුල දාලා යනවා. මේ ළමයාට හිටියේ අම්මා විතරයි. හැබැයි අම්මටත් සිහි අවුල් වෙනවා. ඇයට පිස්සු හැදෙනවා. මේ පුංචි ළමයාගේ ඇස් ඉස්සරහම බලහත්කාරයෙන් එයාගේ අම්මව ඇදගෙන යනවා කේන් හිල් කියන පිස්සන් කොටුවට. එදා රෑ මේ පොඩි එකා ලන්ඩන් වල පාරායිනේ තනියම බඩගින්නේ නිදාගත්තා. කන්න විදිහක් නැහැ. එයා ගියා වර්ක් හවුස් එකට. ඒ කියන්නේ දුප්පත්ම ළමයින්ව ගාල් කරලා වැඩ ගන්න තැනක්. එතන එයාට දවසටම ලැබුණේ සුප් කෝප්පයක් විතරයි. ඉස්කෝලේ යන ළමයි එයාට විහිළු කළා හිඟන්න පිස්සිගේ පුතා කියලා. එයා ගොඩක් දවසට රැට තනියම අඬන්න ගත්තා. හැබැයි පුදුම දේ මොකක්ද දන්නවද? එයා එයාගේ දුක කාටවත් පෙන්වුවේ නැහැ. එයාගේ දුක හැංගුවේ එයාගේ හිනාවෙන්. එයා කැඩුණු සපත්තු දෙකක් දාගත්තා. කලිසමක් නැති නිසා එයාට වඩා ගොඩක් මහත මිනිස්සෙක්ගේ පරණ කලිසමක් ඇඳගත්තා. පොඩි රැවුල් කෑල්ලක් අලවගත්තා. එයා කැමරාවක් ඉස්සරහට ගිහිල්ලා වචනයක් කතා නොකර එයා විඳපු දුක විහිළුවක් වගේ කරලා පෙන්නුවා. මම දන්නවා මේක අහන ඔයාගේ හිත ඇතුලේ කවුරුත් නොදන්න ලොකු දුකක් ඇති. සමහර විට ඔයා එළියට hina වෙලා හිටියට රැට තනියම අඬන කෙනෙක් වෙන්නත් පුළුවන්. මිනිස්සු හිතන්නේ ඔයා හැපි එකේ ඉන්නවා කියලා. ඒත් ඇත්ත දන්නේ ඔයා විතරයි. ඔයා ඒ වගේ දුක හංගගෙන ජීවත් වෙන කෙනෙක් නම් ඒත් කවමදාවත් වැටෙන්නේ නැති කෙනෙක් නම් පහලින් කමෙන්ට් එකක් දාන්න pain is my power කියලා. ඔව් pain is my power කියලා ටයිප් කරන්න. හරි දැන් බලමු අපි ඒ ළමයා කොහොමද ලෝකය දිනුවේ කියලා. එයා හදපු ඒ චරිතය The Tramp මුළු ලෝකෙම ආදරය කරන්න ගත්තා. එයාගේ ෆිල්ම්ස් බලන්න මිනිස්සු සතපුම් ගණන් පෝලිම් වල හිටියා. හිට්ලර් පවා එයාගේ ෆිල්ම්ස් බැලුවා කියලා කියනවා. අවුරුදු 7 දී පාරේ හිඟා කාපු ඒ ළමයා අවුරුදු 26 වෙනකොට ලෝකේ වැඩිම මුදලක් අය කරන නළුවා වුණා. වෙන කවුරුත් නෙවෙයි. අපි මේ කතා කරන්නේ චාලි චැප්ලින් ගැන. එයා දවසක් ලස්සන කතාවක් කියනවා. මම වැස්සේ ඇවිදින්න හරිම ආසයි. මොකද එතකොට කාටවත් පේන්නේ නැහැ මම අඬනවා කියලා. ඔයාගේ ජීවිතයේ අමාරුම කාලය ඔයාගේ ජීවිතයේ ලස්සනම නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා hina වෙන්න, ප්‍රශ්නවලට පිස්සු හැදෙන්න hina වෙන්න. ඔයාගේ ලයිෆ් එක හැමදාම මේ වගේ මොටිවේට් කරගන්න වීඩියෝස් ඕන නම් අනිවාර්යයෙන්ම මාව ෆලෝ කරලා තියාගන්නත් අමතක කරන්න එපා. එච්චරයි.